කුජ නීච වුණාට පස්සේ සෙනසුරු බලවත් වෙනවා. මේකෙන් වඩිම බලපෑම් තියෙන්නේ මේ කාටද කියලා තමයි මේ කියන්න හදන්නේ. ඈ? ස්ත්‍රී පරාණයක් පෙන්නනවා. ස්ත්‍රී පරාණයක් පෙන්නනවා. කොහොම බලන්න? අම්මට උඩු වයසට ගිහිල්ලානේ. නිකන් ආර්යා ගතියක් පේනවා. හැබැයි නිකන් කොහෙද ගිය භාර්යාවක් කියලා පේනවා. අම්මට උඩු. නලාවකුත් තියන් ඉඳලා තියෙනවා. ඈ? ඒ මදිවට අන්න බොලේ එක්ස්රේ එකකුත් බලනවා. එක්ස්රේ එක බලන ගමන් අම්මට උඩු. ටෝච් එකකුත් කෙලිනවා ඇහැට. මේ දොස්තරවරියක්ද කොහෙවත් හිටපු භාර්යාවක් කොහොමද බම් දොස්තර උනේ? අංජනන් දේවිය මට මේක කියලා දෙන්නකෝ. ඔව් හරි. ඒකට තමයි බලය කියන්නේ. හැබැයි ඒ බලය තියෙනකොට තිබිච්ච බලය දැන් නැහැ. දැන් මොලෙත් නැහැ. දැන් ඇවිල්ලා වෙන සිදුවීම තමයි මෙන්න මෙහෙම. සෙනසුරු බලවත් වීමෙන් මේකෙන් වැඩිම බලපෑමට ලක් වෙන්නේ ජනවාරි මාසයේ මෙන්න මේ ජාතික හැඳුනුම්පත් අංකේ තියෙන කෙනාට. එහෙම නේද අංජනන් දෙයියෝ? ඔව්. අංජනන් දෙයියෝ නම්බර ටික දාන්නකෝ. මම ලියා ගන්නම් ඈ. 2 කීයක්ද අංජනන් දෙයියෝ? 2 කොහෙ තියෙන එකක්ද ඒක? මේ ශ්‍රී ලංකා භූමියේ ඔහොම හැඳුනුම්පතක් තියෙනවද? තිබිලා තියෙනවා. එතකොට ඒක හොරගිරුමක්. අම්මට උරු මෙහෙකින් හොරගිරුමක් කැරියා මේ දේශේ. අන්තිමට වී කියලා තියෙනවලු මේ වී. ඔන්න ඒ වී වර්ගයේ තියෙන භාර්යාවට කෙල වෙනවා. ඒ භාර්යාව ජනවාරි මාසයේ මුල් සතිය හෝ දෙවැනි සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමක් එනවා කියලානේ කිව්වේ අංජනන් දෙයියෝ. ඔව්. අන්න එනවලු. ඒ කියන්නේ කෙලවීමට නියමිතයි. සුදා ටක්කෙටම කියන අනාවැකිය මේක හොඳේ. මේවා නිකන් විහිළු තහලුවට ගන්න එපා. මතකනේ කිව්වා රාහු කුජ ඇවිල්ලා සනි බලවත් වෙලා අනුර ජනාධිපති වෙලවා මේ ජනාධිපති වෙලා ඉන්නවා. ඔහුගේ සනි බලවත් වීම හේතුවෙන් ජනවාරි මාසයේ වීමට නියමිතදී. අර සඳු රාහුට ඇවිත් කුජ නීච වෙලා සෙනසුරු බලවත් වෙලා ඒකේ මේ බලපෑම උඩ තමයි අර හැඳුනුම්පත් අංක ටික කිව්වේ. ඒක අර භාර්යාව. එහෙම නැත්තම් නම පොඩ්ඩක් සඳහන් කරන්න බැරිද? ශිරන්ති රාජපක්ෂ. ඔය කියන්නේ කොලේ? කවුද? ශිරන්තියකෝ. ශිරන්තිලු. හෙරලියලු. අම්මඩ. සිරිලිය? සිරිලිය, හෙරලිය, ශිරන්ති. ශිරන්ති ඔන්න ජනවාරි මාසයේදී නීතියේ රැහැනට කොටු වෙනවා කියලා ඔන්න සුදා ඒ අනාවැකිය පළ කරා. අන්න සාදු දීනෙත් ඇවිල්ලා. සාදු දීන් ඇවිල්ලා සාදුකාරයක් දෙනවලු. මොකද කිව්වේ? ඔයාගේ මරණයට මොකද්ද? මෙහෙම සම්බන්ධයක් මොකක් හරි? ඒවත් එළියට එයි ඉතින්නේ. හරි සාදු දීන්. thank you අලුත් අවුරුද්ද. සුබ අලුත් අවුරුද්දක් වේවා. හොඳයි. ලබන්න ආව හොඳයි. ඊට පස්සේ ඔන්න ඒකේ මට හුදු. තවත් පොරකට කෙලවීමට නියමිතයිනේ. මොකද්ද? අන්න අංජනන් දෙවිය තව එකක් පෙන්නන. මට කින්ඩිය දාන්නේ. ඇයි යකෝ උඹත් ගුණා වගේ දියසෙන් කියලා කිව්වා නේද? ඔව් අපිට තේරුම් ගියේ නෑනේ. අපි ඇඳුවානේ. මීඩියා එකේ සුපිරිට ඇඳුවා. සුදත් ඇඳගත්තා. හොඳේ. ඔන්න දැන් හෙරලිය නොහොත් සිරිලිය නොහොත් 29 එක්කෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිකන් ගොඩ වදින්නේ නෑ. නීතියේ රැහැනට කොටු වෙන විදිහට මේ සනි බලවත් පුද්ගලයාගේ සනි බලවත් වීම තුලින් රටේ නීතිය ක්‍රියාත්මක වීමට නියමිතයි කියලා තමයි මේ කියන්නේ. ඔන්න එයා ඔන්න කොටු වෙනවා ජනවාරි මාසයේදී. ඊට පස්සේ ඒකේ තවත් පොරක් ඉන්නවා. ඔව්. රට බංකොලත් කරපු ඌ තමයි. අන්න ගෝඨාභය නන්දසේන රාජපක්ෂ. සාදු. රටට අන්තිමටම කෙලපු රාජපක්ෂ හැටි කරේ අන්තිම මල පෙරේතයා. මොකක්ද අංජනන් දෙයියෝ කිව්වේ? නෑ. තව පෙරේතෙක් ඉන්නවලු. තව පෙරේතෙක් ඉන්නවනේ ජාතික ලයිස්තුවෙන් ඇවිල්ලා. ඒ පෙරේතයා ගැන නෙමෙයි. හරි. මේ පෙරේතයා ගැන. අන්න. ඔන්න රාහු කුජ සනි බලවත් වෙනවා. ඒකෙන් ඇවිල්ලා සෙනසුරු බලවත් වෙනවා. ගෝඨාභය නන්දසේන රාජපක්ෂ. සාදුකාරයක් දෙන්න පින්වතුනි. මේව ඇහෙනකොට ගෝඨට රෙද්ද රෙවෙනවා ඇති. තෝ කරපු දේවල් වලට. තෝ අපියත් රවට්ටලා. අපිට කියලා මොකක්ද අර කිව්වේ දියසෙන් කියලා හදාගෙන ඒකේ අර මේ ගීතේ මේ වැටෙන්නේ අකුරු ටික තුන් හෙලේ ගිනි අවුලා ඒ ගින්නේ අපි දැවෙනා ලක්මවගේ ඇස් වහලා තෝ රටම ගිනි තැබුවා අන්න එහෙම කියනවා ඒ රටම ගිනි තැබුවේ කාට සුදාගේ ටක්කටම අනාවැකියෙන් ඔන්න කියනවා ගෝඨාභය නන්දසේන රාජපක්ෂ ඔන්න ඇතුළට යනවා ජනවාරි මාසයේ. ඒ කියන්නේ CID එකට එනවා නීති ප්‍රකාරව ඒ කටයුතු ටික වෙනවා. මේවා ටක්කෙටම කියන්නේ. මේවා නිකන් නෙමෙයි මේ මම නැවතත් කියනවා
මාගාව තියෙනවා මේ පුස්කොළ පොත්. මේවා නිකන් මේ ආවට ගියාට පුස්කොළ පොත් නෙමෙයි. අංජනන් දේවියන්ගේ ඒ ආනුභාවයෙන් මේ සියලුම නස්තාස්ත්‍රද එතකොට පංචමහා බලවේගද පංචමහා බලවේගය ඒවා තිබ්බේ බං අර මේ බණ්ඩාගේ කාලේනේ. ඔව් ඌ තමයි කෙලිය කියලාත් කියනවා. සිංහල භාෂාව ජාතිය භාෂාව කරලා අනිත් උන්ට රටේ කුජීත කරලා කුල්ල මොකද්ද එකට දවට්ටලා කුල්ල කුජීත කරලා ඌ තමයි කෙලිය කියලා බණ්ඩා. කොහෙන්ද? ඒකේ කියනවා ඔය බොරු වලව් රදලකාරයෝ කියන්නේ බොරු. ඔවුන්ගේ පොඩ්ඩක් පැටිකිරිය පරම්පරාව මට හුඩු අංජනන් දෙයියෝ කෙලිම මේසෙටම පතිත වුණා. ඔහොම ඉන්න ඔහොම ඉන්න චුට්ටක් හරි. අංජනන් දෙයියෝ පොඩ ඈතට ගියා. අර නාවික හමුදාවට ගියේ ඒවකට තිබිච්ච අර අධ්‍යාපන සුසුකම් වෙනස් කරේ කලාවෙන් ඉල්ලලා යන්න බෑ කුරහම විද්‍යාව මොනවාද ගණිතාංශයෙන් යන්න ඕන කියලා තිබ්බේ අධ්‍යාපන සුසුකම් මට්ටම. හැබැයි අන්න ඒකට මේ කුජීත රටට කෙලපුන් ටික වෙනස් කරානේ. රාජපක්ෂගේ කාලේ මේ කලාව කරපෙකුටත් යන්න පුළුවන් සබ්ජෙක්ට් අනුව. එතකොට ඒක වෙනස් කරලා ඒ අවුරුද්දට විතරයි. ඊට පස්සේ නැවතත් ඔන්න නාවික කැඩට් නිලධාරියෙක් හැටියට යනකොට ඒ ලෙවල් වලට ගණිතාංශයේ සමාර්ථ තියෙන්න ඕන හොඳටම. දැන් තියෙනවා මේ කලාව අංශයෙන් විතරයි මූ ගියේ. අන්න එහෙම එක යාමට පිළිවෙලින් තියෙනවා. ඊට පස්සේ තව ඉන්නවා අම්මට උරුමුත් ඉන්නවනේ මිග්ගලු දෙනුවට සම්බන්ධ මට පෙන්눔 කරනවා අඳුනෙනුත් කියනවා මගේ මේ කොටු ටිකනුත් කියනවා. ඔව් කොටු ටිකනුත් කියන උදයංග වීරතුංග නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එනවා. ඒ දෙන කට උත්තර මොනවද කියලා කියන්නේ. ඒ කට උත්තර කියන්න ගියොත් මට කට උත්තර නැති වෙනවා. ඒ නිසා කොහොම වුණත් එයත් පිළිවෙලෙන් ඒමට නියමිතයි. මේවා ජනවාරියේ නූනොත් මං ඊට පස්සේ අනාවැකි පළ කරන එක නතර කරනවා. සුපින්නතුනි